පුටුවක වාඩි වෙන්න තරම්වත් ලොකු මිනිස්සු නෙමෙයි කියලා කියනවනේ අපි. පුටුවෙත් අර ගැට්ට විතරක් ඉඳ තියෙන චූටි මිනිස්සු. ඊට පස්සේ ලොකු වැඩ කරන්න බෑ චූටි වැඩ තමයි කරන්න පුළුවන් කියලා මම දැක්කර දේශපාලන අනාතවල විභාගات යන හාදියකුත් ඔක් කියලා තිබ්බා මේ ඔහොම කතාවක් මේ ලොකු වැඩ කරන්න බෑ චූටි මිනිස්සු ඉන්නේ කියලා. මම කියන්නේ මම මේක ආඩම්බරෙන් බාර ගන්නවා. ඒ කියන්නේ ලොකු මිනිස්සු මේගොල්ලෝ අපි චූටි මිනිස්සු ඇත්ත. අපි චූටි මිනිස්සු අපි පොඩි තැන් වලින් ආවේ. අපි සාමාන්‍ය පවුල් වලින් ආවේ. හැබැයි ඉතිහාසය හැමදාම දින්නේ මන්ත්‍රීතුමා ලොකු මිනිස්සු නෙමෙයි. ඩේවිඩ් ගොලායත් ඓතිහාසික කතාව අරගෙන බලන්න ගොලායත් කියන යෝධයා වගේ හිටියට ඒ යෝධයා පරාදයි. ඉතිහාසය හැමදාම තමයි ලොකු මිනිස්සු ඇත්තටමත් සයිස් එකෙන් ලොකු වෙන්න පුළුවන් ලොකු මිනිස්සු ලොකුයි කියලා හිතාගෙන හිටපු මිනිස්සු හැමදාම අර පොඩි ගල් පාරෙන් වැටුණා. ඒතකොට අපි ඉතිහාසයේ පොඩි මිනිස්සු අපිට තියෙන බලය එක අපිට තියෙන බලය පොඩි මිනිස්සුන්ගේ බලය ඒ බලෙන් අපි මේක කරලා පෙන්නනවා. ඔබතුමාලා ලොකුයි අපිට බෑ කිය ඉන්න. ඒතකොට ඉඳලා බලන්න මොකද වෙන්නේ කියලා. අපි පොඩි මිනිස්සු කියන ලේබල් එක අපි තාම ආඩම්බරින් බාර ගන්නවා. ඒ වගේම පොඩි මිනිස්සු වැඩ කරන්නේ කොහොමද පොඩි මිනිස්සු වැඩ දිනවන්නේ කොහොමද කියලා අපි කරලා පෙන්නනවා.